වීඩියෝ කරලා. හරි අපි එතකොට දැන් අද බලන්න යන්නේ ඉලෙක්ට්‍රොමැග්නට් එකක් හදලා ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලා මේ වීඩියෝ එකෙන් අපි දැක්ක කොහොමද හැදුවේ කියලා. මේක ඉලෙක්ට්‍රිකල් මෙතඩ් එකෙන් පර්මනන්ට් මැග්නට් එකක් බවට පත් කර ගන්න ඕන අපිට මේ යන්නේ. දැනට අපිට බැලුවට මෙයාගේ ආකර්ෂණයක් පේන්නේ නැහැ මෙතන තියෙන මේ ස්ටෙප්ලර් කටුවට. අපි පොඩ්ඩක් බලමු මේක ඉලෙක්ට්‍රිකල් මෙතඩ් එකෙන් මෙයාට කරන්ට් එක දීලා මේ කොයිල් එක ඇතුළට මෙයාව දාලා ආයෙ පොඩ්ඩක් එළියට ගන්න ඕනේ. මේක දාලා එළියට ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මෙයාව අපිට උස්ස ගන්න පුළුවන්ද කියලා. ඔයාලට පේනවා යන්තම් යා ඉස්සෙනවා මේ තියෙන. මෙන්න. ඒතර අපි මේ කරන්ට් එක භාවිතා කරලා මේ ඇනේ අපි කාන්දමක් කරා. ඔයාලට පේනවා ඇති මේක ඉස්සිලා තියෙනවා. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් ඉලෙක්ට්‍රිකල් මෙතඩ් එකෙන් පර්මනන්ට් මැග්නට් එකක් නිත්‍ය චුම්බකයක් හදාගන්න විද්‍යුත් ක්‍රමයෙන්. හරි.